ස්නයිපර් කෙනෙක් කියන්නේ අභිරහසක්. යුද්ධයක් ඉවරනාවත් මේ ස්නයිපර්ස්ලාගේ තොරතුරු සමාජගත වෙනවට රජයන් වැඩි කැමති නැහැ. මේකට හේතුවක් තියෙනවා. චිත්‍රපට වලින් මාපු කතන්දර වලට වඩා ඇත්තටම යුද බිමකදී මේ මිනිස්සුන්ගේ ඔළුව වැඩ කරන්නේ කොහොමද කියන එක හරිම අමුතු කතාවක්. ස්නයිපර් කෙනෙක්ගේ ෆිලොසොෆි මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ස්නයිපර් කෙනෙක් කියන්නේ යුද්ධයටම අභියෝග කරන වෙනම යුද කලාවක්. එක මොහොතකදී බහනාවෙන් පමණක් ලබා ගන්න පුළුවන් නිහඬ බයෙන් බලාගෙන ඉන්න. ඊළඟ මොහොතදී ඝාතකයෙක් වගේ තමන්ගේ දඩයෙන් පස්සේ හඹාගෙන යන. යුද බිමකදී සතුරන්ව බිහිතියෙන් උමුදුවට පත් කරපු ස්නයිපර් වෙඩික්කරුවන්ගේ මනස ගැන එළිදරව් වුණු රහස් තමයි මේ. තනි මිනිස්සෙක් මිනිස්සු 1000ක් එක්ක එකපාර සටන් කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ අවුරුදු 1000 ගාණක් මිනිස්සු උත්තර හොයන්න හදපු ෆිලොසොෆිකල් ප්‍රශ්නයක්. මේකට සාර්ථක උත්තරයක් තියෙනවා ස්නයිපර්ස්ලා ගාව. ඒ උත්තරය තමයි මුකුත් නොකර බලන් ඉන්නවා කියන එක. ටෙක්නිකලි කියනවා නම් ආයුධයක් බවට හරවපු ඉවසීම, weaponized patience. මේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්න. මිනිස්සු උපතින් අරන් එනවා මුකුත් නොකර ඉද්දි හිතට ඇති වෙන වර්ධකාරී හැඟීම. මේ සයිකොලොජිකල් එරර් එක පාවිච්චි කරලා තමයි ස්නයිපර්ස්ලා ගොඩක් වෙලාවට තමන්ගේ උගලට සතුරු හවු කරගන්නේ. හිතන්නවා ස්නයිපර් කෙනෙක් කියලා. ඔයදන් ඔයාට මරන්න ඕන ටාගට් එක කොටු කරගෙන ඉවරයි. දැන් තියෙන ගේම් එකේ අවුට්කම් දෙකයි. එක්ක ඔයාගේ ටාගට් එක පැනලා යන්න කලින් ඔයාගේ ටාගට් එක හොයාගෙන යන්න ඕනේ. නැත්නම් ඔයා ටාගට් එක එළියට එනකන් ඉවසගෙන ඉන්න ඕනේ. මේ තෝරගැනීම් දෙක සංසන්දනය කළොත් විද්‍යාවේ නියමයක් තියෙනවා යමක් සිද්ධ වෙන්න වැඩිම සම්භාවිතාවයක් තියෙන විදිය තමයි ශක්තිය අඩුම විදියට වැය වෙන ආකාරය කියලා. ස්නයිපර්ස්ලා මේ තියරිය හරිම ලස්සනට පාවිච්චි කරනවා. 90ක් විතර අවස්ථාවලදී තමන් සතුරා ළඟට ගිහින් පහර දෙනවට වඩා සතුරාව තමන්ගේ උගලට එනකම් ඉවසන එක තමයි ගන්න තියෙන හොඳම තීරණය කියලා ස්නයිපර් කෙනෙක් ට්‍රේනින් එකේදී ඉගෙන ගන්නවා. ඒ වගේම මේ නීතිය කඩන්න වෙන්නේ කොහෙද කියලාත් හොඳ පළපුරුදු ස්නයිපර් කෙනෙක් දන්නවා. ඉතින් මේ මිනිස්සු අවුරුදු 1000 ගණන් තිස්සේ අහපු ප්‍රශ්නේ තනි මිනිස්සෙක් මිනිස්සු 1000ක් එක්ක තනියෙන් සටන් කරලා දිනන්නේ කොහොමද කියන එකට තියෙන උත්තරේ තමයි තනි මිනිස්සෙක්ට සාමාන්‍ය ක්‍රමයට සටන් කරලා මිනිස්සු 1000ක් තියා මිනිස්සු 5 දෙනෙක් එක්කවත් සටන් කරන්න බෑ කියන එක. හැබැයි තමන්ගේ සතුරන්ගේ දුර්වලතා උදාහරණයක් විදිහට කියනවා නම් මිනිහෙක් ඉවසිල්ලක් නැතිකම එකතන වැඩි වෙලාවක් ඉන්න බැරි කම්මැලිකම වගේ දේවල් මිනිස්සු මේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිය තමන්ගේ වාසියට පාවිච්චි කරන්න හොඳ ස්නයිපර් කෙනෙක්ට පුළුවන්. ස්නයිපර්ස්ලා ගැන පැතිරලා තියෙන ලොකුම මිත්‍යා මතය තමයි ස්නයිපර් කෙනෙක්ගේ වගකීම තමයි සටන් බීමේදී හැම මොහොතකම සතුරාට නොපෙනී අදෘශ්‍යමානව ඉන්නේ කියලා. වැරදි. ස්නයිපර් කෙනෙක්ගේ වගකීම තමයි සටන් බීමකදී සතුරාගේ බය කියන ඉමෝෂන් එක පාලනය කරන එක. සතුරාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක්ක රහසිගතව සතුරු හමුදාව නිලධාරියෙක් ඝාතනය කරලා. නැත්තම් ස්නයිපර් කෙනෙක් මෙතන ඉන්නවා කියන පණිවිඩය යවන්න සතුරු හමුදාවට දැනෙන්න තමන්ගේ මූවමන්ට් කරන එක. මේකට හොඳම උදාහරණය තමයි ඇමරිකාවේ දහවල මන්දිරයේ ආරක්ෂාවට ඉන්න ස්නයිපර් කණ්ඩායම මේ වයිට් හවුස් එකේ වහලේ උඩ ඉන්නේ කාටත් පේන්නේ. ඒගොල්ලන්ගේ ජොබ් එක තමයි දහවල මන්දිරයට ඇටැක් කරන්න එන කෙනෙක්ව නවත්තන එකට වඩා කාටරි වැරදිලාවත් එහෙම අදහසක් ආවොත් ෆියර් කියන ඉමෝෂන් එක පාවිච්චි කරලා ඒ අදහස ක්‍රියාත්මක වෙන්න කලින්ම නවත්තන එක. හරියට තමන්න ප්ලේස් කරගන්න ස්නයිපර් කෙනෙක්ට පුළුවන් සම්පූර්ණ හමුදාවක්ම පැරලයිස් කරන්න. මේ යුද බිමක බිම් බෝම්බ තියනවා නම් සෙබළු ඇවිදින්නේ කොච්චර බයෙන්ද? අන්න ඒ වගේ තමයි ස්නයිපර් කෙනෙක් ඉන්නකොටත්. 2001-2011 අතර කාලය ඇතුලේ ඇමරිකාවේ war against terrorism එහෙමත් නැත්නම් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේදී ඉරාකය, ඇෆ්ගනිස්තාන වගේ රටවල සේවය කරපු ස්නයිපර්ස්ලාගේ AARs එහෙමත් නැත්නම් after action reports කියවපුවම ඒවල අමුතු දෙයක් සඳහන් වෙනවා. මේ ස්නයිපර්ස්ලා ඒගොල්ලන්ගේ මිෂන් එකක ඉද්දි අවට තියෙන ඇත්ත රියැලිටි එකෙන් මිදිලා වෙනම රියැලිටි එකක් මවාගත්තා වගේ කතාවක් කියනවා. මිලිටරි ස්නයිපර් කෙනෙක් සාමාන්‍යයෙන් මීටර් 300කට වඩා වැඩි දුරකට නිවැරදි ඉලක්කය ගන්නවා. අපි මේක නිකන් හිතලා බලපුවම ටාගට් එක ඇර මේ ස්නයිපර් කෙනෙක්ගේ තුවක්කුවෙන් පිට වෙන බුලට් එකට යන්න තැන් තව මිලියනයක් විතර තියෙනවා. එහෙම බලපුවම අපිට කියන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සෙක් එහෙම මීටර් 300කට වඩා වැඩි දුරකට තියෙන ටාගට් එකකට වෙඩි තියන්න තියෙන සම්භාවිතාවය මිලියනෙන් පංගුවක් විතර කියලා. ඒ කියන්නේ මේක නෑ වෙන්න බැරි මට්ටමේ තියෙන දෙයක්. හැබැයි ස්නයිපර් කෙනෙක් වෙඩි තියද්දි අපි දන්නවා ටාගට් එක කොච්චර දුර වුණත් ඉලක්කයට බුලට් එක යන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා. මේක හරිම අමුතු සංසිද්ධියක්. කොහොමද මේක කරන්න බැරි දේ ස්නයිපර් කෙනෙක් කරන්නේ? දැන් තමයි අපි ස්නයිපර්ස්ලා ඒගොල්ලන්ගේ ට්‍රේනින් එකේදී ඉගෙන ගන්න මොනවද කියලා දැනගන්නේ. තුවක්කුවෙන් බුලට් එක පිටවන මොහොත ගැන හිතුවොත් මේ වෙලාවේදී පොඩි හරි කම්පනයක් වෙලා මේ තුවක්කුවේ පිහිටීම මිලිමීටරකින් හරි වෙනස් වුණොත් සිද්ධ වෙන වැරද්ද මීටර 50ක් විතර වෙන්න පුළුවන්.
ලොකු දුරක තියෙන ටාගට් එක නිසා දුර වැඩි වෙන්න මේ රේක වැඩි. ඒ හින්දා ස්නයිපර් කෙනෙක් ඉගෙන ගන්නවා තමන්ගේ හෘද ස්පන්දන දෙකක්. ඒ කියන්නේ හાર્ට් බීට් දෙකක් අතර ලැබෙන මිලි තප්පර කාලයේදී වැඩිලා තියන්නේ. ඊට පස්සේ බුලට් එක තුවක්කුවෙන් පිට වුණාට පස්සේ වෙන දෙයකින් බැලුවොත් සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැති දේවල් තුනක් මත අපේ මේ බුලට් එක ටාගට් එකට යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. අංක 1 ගුරුත්වය. බුලට් එකටත් සැලකිය යුතු බරක් තියෙන හින්දා අනිවාර්යයෙන්ම දුර යන්න මේ බුලට් එක පොළොව පැත්තට ගමන් කරන්න බලනවා. අංක 2 හුළඟ. ලොකු දුරක තියෙන ටාගට් එකකට වෙඩි තියද්දි හුළඟෙන් වෙන බලපෑම ගොඩක් වැඩි. එක බුලට් එක හිතන ටාගට් එකෙන් වමට හරි දකුණට හරි ගමන් කරන්න බලනවා මේ හුළඟේ බලපෑම හින්දා. අංක 3 මේකට කියන්නේ කොරියොලිස් ඉෆෙක්ට් එක කියලා. මේකෙන් කියන්නේ පෘථිවියේ භ්‍රමණයෙන් වෙන බලපෑම. හිතන්න අපි එක තැනක තියෙන ටාගට් එකකට වෙඩි තියනවා හැබැයි බුලට් එක තුවක්කුවෙන් පිටත් වුණාට පස්සේ පෘථිවිය පොඩ්ඩක් භ්‍රමණය වුණ හින්දා හිතන්න සමහරවිට බුලට් එකක් තප්පර 5ක් 6ක් වගේ කාලයක් යනවා. ඉතින් මේ භ්‍රමණයේ හින්දා අපි වෙඩි තියද්දි ටාගට් එක තිබ්බ තැන නෙවෙයි බුලට් එක එතනට එද්දි තියන්නේ. ඉතින් මේ වගේ වේරියබල්ස් එහෙම නැත්නම් විචල්්‍ය ගණනාවක් සලකලා තමයි ස්නයිපර් කෙනෙක් තමන්ගේ වෙඩිල්ල තියන්න ඕනේ. ඉතින් ගොඩක් කරාට මේ ස්නයිපර් එක ස්පොටර් කියලා කෙනෙක් ඉන්නවා. ස්නයිපර් ඉලක්කයට වෙඩි තිබ්බට ඇත්තට මේ ස්පොටර් තමයි සුළඟේ වේගය, දුර ඒ ඔක්කොම හදලා බලලා ස්නයිපර්ට වෙන්න ඕන ඇඩ්ජස්ට්මන්ට්ස් ටික කියන්නේ. ගොඩක් වෙලාවට ස්පොටර්ට ඉන්නේ එක්ස්පීරියන්ස් වැඩි ස්නයිපර් කෙනෙක්ම තමයි. ඉස්සර නම් මේ දුර, සුළඟේ වේගය වගේ දේවල් මැන්නේ සමීකරණයෙන් පාවිච්චි කරලා. හැබැයි අද වෙද්දි මේවට අදාළ වෙන ඉක්විප්මන්ට්ස් තියෙනවා. උදාහරණයක් විදිහට දුරම ඉන්න ලේසර් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හදපු රේන්ජ් ෆයින්ඩර්ස් තියෙනවා. ස්නයිපර් කෙනෙක්ගේ තුවක්කුවේ තියෙනවා සියුම් වෙනස් කිරීම කරන්න පුළුවන් නොබ්ස්. ඔයාලා ෆිල්ම් වල දැකලා ඇති ස්නයිපර්ස්ලා ස්කෝප් එකෙන් බල මොනවද කරකවනවා. ඉතින් දැන් මේ තමන් ඉන්න ෆීල්ඩ් එකේ තමන් ඉන්න පරිසරයේ තමන්ට තියෙන බාධක අඳුර ගන්න ස්නයිපර් අර නොබ්ස් සියුම්ව කරකවලා මේ වලින් තමන්ගේ බුලට් එකේ ගමන්න තියෙන බලපෑම අඩු කරගන්න ඕනේ. ඒක තමයි මේක නිකන් හරියට රියැලිටි එක හැක් කරනවා වගේ වැඩක් කියලා කියන්නේ. ස්නයිපර් කෙනෙක්ගේ ජොබ් එක මේ හුළඟ ගුරුත්වය වගේ බාධක නැති තැනක් හොයාගෙන වෙඩි තින එක නෙවෙයි. මොකද එහෙම තැනක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ස්නයිපර් කෙනෙක්ගේ කලාව තමයි මේ වගේ බාධක තියෙන රියැලිටි එකක් තමන්ට වාසි සහගත රියැලිටි එකක් බවට පරිවර්තනය කරගන්න එක. ඒකට ලොකු ස්කිල් එකක් ඕනේ. ඒකට ලොකු ඉවසීමකුත් ඕනේ. හැබැයි කවුරුත් කරන්න බෑ කියලා කියන දේවල් කරන කලාව තමයි තමන්ට ඕන දේ වෙන විදිහට යථාර්ථය වෙනස් කරන එක. ඊළඟට කතා කරන්නේ ස්නයිපර් කෙනෙක්ගේ ෆිලොසොෆියේ වැදගත්ම කොටස. අපි කලින් කතා කළා ස්නයිපර් කෙනෙක් තමන්ගේ සතුරන්ගේ දුර්වලතා පාවිච්චි කරලා යුදබමේදී ලොකු වාසියක් ගන්නවා කියලා. අපි දැන් කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත. ස්නයිපර් කෙනෙක් කොහොමද තමන්ගේ සතුරන්ගේ ශක්තියින්, ඒ කියන්නේ ස්ට්‍රෙන්ත්ස් පවා තමන්ගේ වාසියට පාවිච්චි කරන්න කියලා. මේක තමයි ස්නයිපර් කෙනෙක්ගේ ෆිලොසොෆිය තනි වචනයකින් විස්තර කරන්න කිව්වොත් ඒකට ලැබෙන උත්තරේ. වෙපනයිස්. ඒ කියන්නේ විශිෂ්ට ස්නයිපර් කෙනෙක් යුද බිමක සාර්ථක වෙන්නේ තමන්ගේ අතට අහුවෙන ඕනම දෙයක්, මුණ ගැහෙන ඕනම සිටුේෂන් එකක් තමන්ට පාවිච්චි කරන්න පුළුවන් ආයුධයක් බවට පරිවර්තනය කිරීම. මේක තමයි මනුස්සයෙක් ඉගෙන ගන්න තියෙන වැදගත්ම පාඩම. ස්නයිපර් කෙනෙක් එයාට අවාසනාවක තැනකින් සටන පටන් ගන්නවා වගේ තමයි මේ ලෝකෙ ගත්තාම අපිට කම්ප්ලේන් කරන්න පුළුවන් අපි ඉපදුණු පරිසරයෙන් හින්දා අපිට ඕන තැනට යන්න බෑ. අනිත් අය අපිට සල්ලි තියනවා, බලය තියනවා. ඉතින් අපි කොහොමද එහෙම අවාසනාවක තැනක දිනන්නේ කියලා. හැබැයි අපිට අමතක වෙන දේ තමයි මිනිහට දෙයක් වාසි සහගත වෙන තරමට ඒ දේම එයාට පේන්නේ නැති දුර්වලතාවයක් විදිහටත් වැඩ කරන්න පුළුවන් කියන එක. කෙටියෙන් කියනවා නම් මේ ලෝකේ හැම දෙයක්ම වාසි අවාසි හැම දෙයක්ම වට පාවිච්චි කරන්න පුළුවන් ආයුධ. අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඕනම දෙයක් අපිට වාසි සහගත දෙයක් වට පරිවර්තනය කරන්න පුළුවන් කලාව විතරයි. ස්නයිපර් කෙනෙක් ප්‍රායෝගිකව යුද බිමකදී මේක කරන්නේ කොහොමද? වර්තමානය ගැන කතා කරනවා නම් අද කාලේ වෙද්දී තාක්ෂණය ගොඩාක් දියුණුයි. thermal sensors, ශබ්ද වෙන දිශා අඳුර ගන්න පුළුවන් acoustic sensors, ඩ්‍රෝන් වගේ දේවල් රෂ්‍යා යුක්‍රේන යුද්ධය වගේ වර්තමානයේ සිද්ධ වෙන යුද ගැටුම් වලත් බහුලවම පාවිච්චි වෙන තාක්ෂණයක් මේවලා. ඉතින් මේ ටෙක්නොලොජිස් එද්දී මිනිස්සු හිතුවේ ඊට පස්සේ ස්නයිපර්ස්ලාට යුද බිමක හැංගිලා ඉන්න බැරි වෙයි කියලා. හැබැයි යථාර්ථය ඊට වඩා ගොඩාක් වෙනස්. ඇත්තට මේ රෂ්‍යා යුක්‍රේන වගේ යුද බිමක් ගත්තම මේ ගොඩාක් යුද විශේෂඥයෝ හඳුන්වන්නේ ස්නයිපර්ස්ලාගේ යුද්ධයක් කියලා. ඉතින් කොහොමද මේ ස්නයිපර්ස්ලා අවාසි සහගත දේවල් තමන්ට වාසි සහගත වෙන විදියට පරිවර්තනය කරගන්නේ? අංක 1. මේ තාක්ෂණය වැඩි දියුණු වෙනවත් එක්කම සතුරු හමුදාවට එනවා false sense of security. එහෙම නැත්නම් බොරුවට මවාගත්ත ආරක්ෂිත බවක්. හිතන්න ඩ්‍රෝන් එකක් ගත්තම ඩ්‍රෝන් එකකින් යුද බිම ගැන හැමදේම බලන්න පුළුවන් හින්දා කෙනෙක්ට හිතන්න පුළුවන් ඩ්‍රෝන් එකේ හැංගිලා ඉන්න ස්නයිපර් කෙනෙක්ට බෑ කියලා. හැබැයි ඩ්‍රෝන් වලින් ගොඩක් වෙලාට යුද බිමක ඉන්න සෙබලෙක් අඳුනගන්නේ ඒ සෙබල වේගෙන් ගමන් කරන කෙනෙක් නම්. ඒ කියන්නේ PTමේ වෙනස් වීම හින්දා තමයි ඩ්‍රෝන් එකකින් මිනිහෙක් එතන ඉන්නවා කියලා අඳුනගන්නේ.
මේ රෂයා යුක්‍රේන යුද්ධයේ ඩ්‍රෝන් ෆුටේජ් එහෙම YouTube එකේ බලලා දිනා නම් මොකද දන්නවා සතුරු හමුදාවේ ඩ්‍රෝන් එකක් තමන්ගේ දිශාවට එනවා කියලා දැනුණු ගමන් සෙබළු කරන්න දුවන එක නෙවෙයි. තමන් හිටපු තැනම හෙලවෙන්නේ නැතුව නතර වෙන එක. ඉතින් ස්නයිපර් කෙනෙක් වගේ බොහොම හෙමින් චලනය වෙන කෙනෙක්ව ගොඩක් වෙලාවට සාමාන්‍ය ඩ්‍රෝන් එකකට මිස් වෙනවා. ඩ්‍රෝන් ගැන කතා කරනවා නම් මේකට අමතරව හරිම අමුතු සංසිද්ධියක් වාර්තා වුණා 2020 දින ආමේනිය අසර්බයිජාන් යුද සටනේ වාර්තාවල. මේ ස්නයිපර්ස්ලා යුද බිමේ සතුරු හමුදාව නිරීක්ෂණය කරන දේවල් ස්ථානගත කරපු රංගහලක්. ඒ කියන්නේ තියටර් ඔෆ් ඉන්ටෙලිජන්ස් විදිහට පාවිච්චි කළා කියන එක සඳහන් වෙනවා. ස්නයිපර්ස්ලා දන්නවා ඒගොල්ලෝ ඩ්‍රෝන් මගින් නිරීක්ෂණය වෙනවා කියලා. ඒ නිසා ස්නයිපර්ස්ලා ව්‍යාජ ජීවන රටාවක් වේදිකාගත කරනවා. ඩ්‍රෝන් වලින් නිරීක්ෂණය කරපු මේ ව්‍යාජ ජීවන රටාව විශ්වාස කරන සතුරු හමුදාව ඒ ස්නයිපර්ස්ලා ඝාතනය කරන්න කණ්ඩායමක් එවනවා. හැබැයි ඒ කණ්ඩායම දැනන් හිටියේ නෑ ඒගොල්ලෝ මේ ඇවිදන් ආවේ ස්නයිපර්ස්ලා අටවපු උගලකට කියලා. මේ වගේම දෙයක් තමයි හයිටෙක් ඇකෝස්ටික් සෙන්සර්ස් ස්නයිපර්ස්ලා පාවිච්චි කරන විදිය. මම පාවිච්චි කරන්නේ ශබ්දය පාවිච්චි කරලා ස්නයිපර් කෙනෙක් වෙඩි තියන්නේ කොහෙන්ද කියන එක අඳුර ගන්න. හැබැයි වියට්නාම් යුද්ධෙදී වියට්නාම් ගරිල්ලා බටයන් ඇමරිකන් හමුදාව පුදුම කරපු එක සංසිද්ධියක් මේ ඇමරිකන් හමුදාවේ මරයින් බටයන්ගේ රිපෝට්ස් වල සටහන් කරලා තියෙනවා. ඒක තමයි මේ ගරිල්ලා ස්නයිපර් එයා ඇත්තටම ස්ථානගත වෙලා ඉන්න තැන ඉඳලා ගොඩාක් ඈතින් පිහිටන තැනක තියෙන තුවක්කුවකින් දුරස්ත පාලන ක්‍රමයකින් වෙඩිල්ලක් පිට වෙන්න සලස්සලා බලන් ඉන්නවා කියන එක. මේ ගරිල්ලා බටය දන්නවා ඇමරිකන් හමුදාවේ අධිතාක්ෂණික ධ්වනි සංවේදන අර වෙඩිල්ල පිට වුණු තැන හොයා ගන්නවා කියලා. ඉතින් ඇමරිකන් හමුදාව මේකට ප්‍රතික්‍රියා කරද්දී දැන් ඇමරිකන් සෙබළු බලාපොරොත්තු නොවන තැනක ඉඳලා අනපේක්ෂිත ප්‍රහාර එල්ල කරන්න වියට්කොන් ගරිල්ලා සෙබළට පුළුවන්. ඒ වගේම තමයි මේ ස්නයිපර්ස්ලා තර්මල් සෙන්සර්ස් වලට අහු නොවී ඉන්නෙත් මේ සතුරු හමුදාවේ තාක්ෂණයට තියෙන අන්ධ විශ්වාසය පාවිච්චි කරලා තමයි. අහු නොවී ඉන්නවා කිව්වට ස්නයිපර්ස්ලා කරන්නේ දිගටම අහු වෙලා ඉන්න එක. ස්නයිපර් කෙනෙක් තමන්ගේ අවට පරිසරයට කොච්චර හොඳට මුහු වෙනවද කියන්නේ නිරීක්ෂණය කරන සතුරු හමුදාවේ කෙනෙක්ට හිතෙන්නේ එයා මේ දකින්නේ පරිසරයේම කොටසක් කියලා. මොකද තර්මල් සෙන්සර්ස් වලට රත්තුණු ගල් වගේ ස්වභාවිකම තාපය පිට කරන දේවලුත් පේන හින්දා දීර්ඝ කාලයක් එක තැනක ගල් ගෙහෙලා ඉන්න ස්නයිපර් කෙනෙක් වෙන් කරලා අඳුන ගන්න එක හරිම අමාරු වැඩක්. මේක තමයි සතුරන්ගේ ශක්තිමත් කියලා හිතන තැන් තමන්ගේ වාසියට පාවිච්චි කිරීමේ කලාව. යුද බිම කියන්නේ අද වෙද්දි බොහොම ඉක්මනට වෙනස් වෙන තැනක්. AI තාක්ෂණය වගේ දේවල් හින්දා ස්නයිපර්ස්ලාට පරණ ක්‍රම වලටම සටන් කරන්න බැරි වෙයි. හැබැයි ඉලක්කයට වෙඩි තියනකට අමතරව ස්නයිපර් කෙනෙක් හොඳටම ප්‍රගුණ කරපු කලාවක් තියනවා නම් ඒ තමයි සිටුේෂන් එකට හැඩ ගැහෙන එක. ඕනම චැලෙන්ජ් එකකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න තමන්ව තමන්ගේ අවට පරිසරය වෙනස් කරන්න පුළුවන් වෙන එක. ඉතින් හියුමන් ක්‍රියේටිවිටි එක කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය තියෙනකන් යුද බිමක හැංගිලා ඉන්න ස්නයිපර් කෙනෙක් හොයාගන්න එක කරන්න අමාරු වැඩක් වෙයි.